හරි පුතේ හැමෝටම ආයිබෝවන්. අද වීඩියෝ එකනොත් අපි කතා කරන්නේ ඔයාලගේ 12 වසරේ 4 වෙනි එකකේ බයෝ පාර්ට් එකේ ඉස්සා කියන කොටස. ඒ කියන්නේ ඔයාලට තියෙනවා මීමැස්සා ඉස්සා ඊට පස්සේ මාළුවා බල්ලා කූලා ඒ වගේ සතුන් කීප දෙනෙක් ගැන කතා කරන්නේ. එතනදී අපි දැන් අද කතා කරන්නේ අපේ ඉස්සා කියන කොටස ඉස්සා කියන සත්‍යය ගැන තමයි කතා කරන්නේ. එතකොට දැන් එතකොට මේක අපි පටන් ගන්නෙ දැන් පෘෂ්ඨවංශින් අපෘෂ්ඨවංශින් කියන කොටසත් එක තමයි අපි මේවා පටන් ගන්නෙ. එතකොට මේ ඇවිල්ලා අපෘෂ්ඨවංශී ජීවියෙක් මීමැස්සා වගේම. එතකොට මෙයාගේ තියෙන කයිටීනමේ සැකිල්ල මීමැස්සා ගැන මම විස්තර කරද්දිත් කියනවා අර මීමැස්සගේ තියෙනවා කියලා සංයුක්තක් යුගලක් ඉස්සගේ තියෙනවා ඉදිරියට නිරපු සංයුක්තක් යුගලක්. ඉතින් දැන් ඔන්න බෝඩ් එකේ ඉස්සෙක් වගේ එකක් ඉන්නවා. මම හිතනවා ඒක ඉස්සෙක් වගේ පේනවා අවුලක් නැහැ ගැටලුවක් නැහැ. අතන බොහොම අමාරුවෙන් මම ඇඳගත්තේ. එහෙම ලොකුට චිත්‍ර අඳින්න බෑ. අවුලක් නැහැ ඉස්සෙක් වගේ පේනවනේ. දැන් අපිට තියෙන්නේ මේකෙන් කොටස් ටික නම් කරගෙන මෙයාගෙන ඉගෙන ගන්න. හරි පුතේ. ඉස්සා ගත්තාන් පස්සේ දැන් මේ ඉන්න ඉස්සෙක් ඉන්නවා. එතකොට මේ ඉස්සාගේ ප්‍රධාන කොටස් තියෙනවා. දැන් පුතේ මෙන්න මෙතන තියෙන මේ දල දෙක වගේ එකට අපිට කියන්න පුළුවන් ඉස්සාගේ ස්පර්ශක යුගල කියලා කියනවා. මීමැස්සගෙත් මේකම තියෙනවා. ස්පර්ශක යුගල. හරිද? ස්පර්ශක යුගල. ඊට පස්සේ පුතේ ඕකේ මීමැස්ස පුතේ කොටස් තුනකට බෙදුණා. හිස උරස උදරය ලෙස. මේ ඉස්ස ප්‍රධාන කොටස් තුනකට බෙදෙන්නේ නැහැ. මෙයා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මෙයාගේ අර හිසයි උරසයි දෙකම එකතු වෙලා මෙන්න මෙතන එක කොටසක් හැදෙනවා. අපි ඒකට කියනවා ශීර් ශව් රසය කියලා. මෙන්න මේ වචනය කියනවා. ශීර් ශව් රසය කියලා කියනවා. හරිද? ශීර් ශව් රසය කියලා කියනවා. මේ වචනේ ඉතින් කටපාඩම් කරගන්න මේ කොටස ඉස්සගෙන ඔළුව කෑල්ල වගේ එකට තමයි ඔය නම කියන්නේ. ඊට පස්සේ පුතේ මෙන්න මේ කොටසට කියනවා උදරය කියලා. මේ කොටසට කියනවා උදරය කියලා. හරිද? ඊට පස්සේ පුතේ මෙන්න මේ යට නැට්ට වගේ එකට කියනවා. දැන් මෙයාගේ මෙහෙම ප්‍රධාන කොටස් දෙක මේ දෙක. ශීර් ශව් රසය උදරය විතරයි ප්‍රධාන කොටස් දෙක. අර ඉස්ස කාලා ඉතුරු වෙන නැට්ට වගේ එකට අපි කියනවා පෞච්ඡන්තය කියලා. පොඩි අමුතු වචන ටිකක් මෙයාගේ තියෙනවා. ඉතින් ඒ ටික මතක තියාගන්න එක තමයි කරන්න වෙන්නේ. වෙන ඉතින් කරන්න පිළියමක් නැහැ. පෞච්ඡ අන්තය කියලා තියෙනවා. පෞච්ඡ අන්තය. ඔය අකුරු හරියට බලාගන්න. පෞච්ඡ අන්තය. මේක පෞච්ඡ අන්තය. හරිද? පෞච්ඡ අන්තය කියලා කියනවා. අර නැට්ට වගේ කැලේකට පෞච්ඡ අන්තය කියලා කියනවා. හරි. එතකොට දැන් මේ ප්‍රධානම ටික අමුතු වචන ටික ශීර් ශව් රසයයි පෞච්ඡ අන්තයයි ස්පර්ශක යුගල හරි උදරය කියන වචනේ තවුලක් නැහැ. ඊට පස්සේ පුතේ මෙයාගේ මෙතන තියෙනවා කොහොමත් අපේ අර සුපුරුදු කෙනා කවුද? සංයුක්ත අක්ෂි. ඉදිරියට නෙරූ සංයුක්ත අක්ෂි. සංයුක්ත අක්ෂි. ඉදිරියට නෙරූ ඉදිරියට නෙරූ දැන් මේ දෙතුන් වතාවක් කිව්වා ඉදිරියට නෙරපු. මෙයාගේ ඇස් බෝල දෙක එළියට පැනලා තියෙන්නේ. ඔය මීමැස්සගේ වගේ සතුන්ගේ එහෙම වෙලා නැහැ. ඊට පස්සේ පුතේ මෙන්න මේ ලොකු පාද ටිකට චරපාද කියලා කියනවා. චරපාද කියනවා. මෙන්න මේ පොඩි පාද ටිකට ප්ලවපාද කියලා කියනවා. ප්ලවපාද කියලා කියනවා. චරපාද ප්ලවපාද. චරපාද ප්ලවපාද. හරිද? ඔන්න ඔය කොටස් ටික විතරයි අපිට ඉස්සගේ ලකුණු කරන්න තියෙන්නේ. ශීර් ශව් රසය උදරයයි තියෙනවා. ස්පර්ශක යුගල සංයුක්තාක්ෂි චරපාද ප්ලවපාද පෞච්ඡ අන්තය. ওই ටික තමයි ඉස්සගේ ප්‍රධාන කොටස් ටික. හරිද? ওই ටික තමයි ඉස්සගේ ප්‍රධාන කොටස් ටික. ඉස්සගේ ප්‍රධාන කොටස් ටික. හරි පුතේ. ඊට පස්සේ ඉස්සගේ දේහ ලක්ෂණ ටික ඉතින් දැන් මේ තියෙන ටික තමයි වට කියන්න තියෙන තරු ලකුණු දාලා ලියා ගන්න පුළුවන්. ඉස්සගේ දේහය ශීර් ශව් රසය සහ උදර ලෙස ප්‍රධාන කොටස් දෙකකි. ශීර් ශව් රසය සහ උදර ලෙස ප්‍රධාන කොටස් දෙකකි. ඊළඟට චරපාද ප්ලවපාද ලෙස පාද යුගල 10කි. චරපාද සහ ප්ලවපාද ලෙස පාද යුගල 10කි. චරපාද හා ප්ලවපාද ලෙස පාද යුගල 10කි. ඊළඟට දිගු ස්පර්ශක පාද යුගල 2කි. දිගු ස්පර්ශක පාද යුගල 2කි. මෙන්න මේ දෙක කියන්නේ ස්පර්ශක යුගල 2කි. ස්පර්ශක යුගල 2කි කියන්නේ. ඊළඟට ඉදිරියට නිරූ සංයුක්ත අක්ෂි යුගලය කියන අර ඉදිරියට නිරූ වචනේ හරි වැදගත්. මොකද MCQ වල ඕවා හයිලයිට් කරනවා. අර පොඩි වචන හයිලයිට් කරලා ප්‍රශ්න අහනවා. අපිට වරදින තැන් නේ. හරිද? සංයුක්ත අක්ෂි යුගල ඉදිරියට නිරූ සංයුක්ත අක්ෂි යුගලයකි. හරි පුතේ. ඔන්න දැන් ඉස්සගේ දේහ ලක්ෂණ ගැන කතා කරලා ඉවරයි. දැන් ඉස්සගේ පුතේ දැන් මේ මීමැස්සා වගේ නෙමෙයි ඉස්සා ඇවිල්ලා පට්ට වටින සතෙක් ඈ. ඒ කියන්නේ ආර්ථික වශයෙන් මාර විදිහට වටින සතෙක්. මාතෘකාව ඉස්සාගේ ආර්ථික වැදගත්කම.
මාතෘකාව ඉස්සාගේ ආර්ථික වැදගත්කම. මාතෘකාව ඉස්සාගේ ආර්ථික වැදගත්කම. හරිද? ඉස්සාගේ ආර්ථික වැදගත්කම. පළවෙනි දේ තමයි ප්‍රෝටීනමය ආහාරයක් ලෙස. පුතේ ඉස්සා කියලා කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. ඉස්සා කියලා කියන්නේ ප්‍රෝටීන බහුල ආහාරයක්. එහෙනම් ඉස්සා ප්‍රෝටීනමය ආහාරයක් ලෙස. ප්‍රෝටීනමය ආහාරයක් ලෙස. ප්‍රෝටීනමය ආහාරයක් ලෙස. හරිද? ප්‍රෝටීනමය ආහාරයක් ලෙස. ඊට පස්සේ ඉස්සන් වගාව සොයන් රැකියාවක් ලෙස. ඉස්සන් වගාව සොයන් රැකියාවක් ලෙස. සොයන් රැකියාවක් ලෙස. ඊට පස්සේ විද්‍යාගාර භාවිතයට පිරිසිදු කයිටීන් ලබා ගැනීමට. විද්‍යාගාර භාවිතයට පිරිසිදු කයිටීන් ලබා ගැනීමට. විද්‍යාගාර භාවිතයට පිරිසිදු කයිටීන් ලබා ගැනීමට. හරි මම කිව්වා දැන් මීමැස්සගේ පුතේ බහිස්සැකිල්ල හැදිලා තියෙන කයිටීන් වලින්. ඒ වගේම ඉස්සගේ මෙන්න මේ පිට පොත්ත දැන් ඔයාර ඉස්සා බැදලා කනකොට පිට පොත්ත වගේ එක තියෙන්නේ. අන්නේ පිට පොත්ත වගේ පුතේ හැදිලා තියෙන කයිටීන් කියන බහුවවයවිකේ. කයිටීන කියන එක. අපිට දිලි මම නැතන් කතා කරනවා දිලීරවල සෛල බිත්ති හැදිලා තියෙන පුතේ කයිටීන් වලින්. ඊට පස්සේ මේ ඉස්සා මීමැස්ස කියලා කියන පුතේ ආත්‍රපෝඩා වංශිකයෝ. ආත්‍රපෝඩා වංශිකයෝ. එතකොට ඔය කුරුමිනියා, කැරපොත්තා, ඉස්සා, මීමැස්සා ඒ වගේ ආත්‍රපෝඩා වංශිකයන්ගේ පිට පොත්ත අර පිට සැකිල්ල පිට කොපුව හැදිලා තියෙන පුතේ කයිටීන් වලින් තමයි හැදිලා තියෙන්නේ. කයිටීන් වලින් හැදිලා තියෙන්නේ. හරිද? එතකොට පුතේ විද්‍යාගාර භාවිතේ විද්‍යාගාර පුතේ පරීක්ෂණ වලට එහෙම කයිටීන් කියන එක භාවිතා කරනවා. හරිද? විද්‍යාගාර පරීක්ෂණ වලට එහෙම කයිටීන් කියන එක භාවිතා කරනවා. ඉතින් මේ ඉස්සගේ තියෙන කයිටීන් හරි පිරිසුදුයි සහ එන වටිනවා. අපි ඊළඟ එකේ තවත් කතා කරනවා. ඔය විද්‍යාගාර කටයුතු වලට පිරිසුදු කයිටීන් ගන්න ඉස්සව භාවිතා කරනවා. විද්‍යාගාර කටයුතු වලට පිරිසුදු කයිටීන් ලබා ගැනීමට අපි ආව භාවිතා කරනවා. ඊළඟට පුතේ කයිට සෝන් නිපදවීම අන්න වැදගත් කරනවා තරු ලකුණකුත් දාලා වර්ග තලුවකුත් දාලා හයිලයිට් කරලා ලියා ගන්න ඕනේ. හරිද? කයිට සෝන් කයිට සෝන් කයිට සෝන් නිපදවීමට කයිට සෝන් කයිට සෝන් පුතේ මොනවද මේ කයිට සෝන් කියලා කියන්නේ? කයිට සෝන් කියලා කියන්නේ දැන් හිතන්න ඕන ගහකින් අපි ගෙඩියක් කඩලා ගත්තට පස්සේ මේ ගෙඩිය ඒ කඩපු තැන ඉඳලා මෙයා මැරෙන්න තමයි පටන් ගන්න. ඒ කියන්නේ මැලවෙන්න පටන් ගන්නවා. හරිද? දැන් හිතන්නකෝ ඔය ෆුඩ් සිටි වලට එහෙම ඔය වලතුරු ගෙනාවට පස්සේම හරි ෆ්‍රෙෂ් පිට හරි ලස්සනට පේන්න තියෙනවනේ පුතේ. ඉතින් මෙන්න මේ අපි ගහකින් ගෙඩියක් කඩාගත්තට පස්සේ අපි කියනවා දැන් අස්වැන්න නෙලනවා කියලා කියන්නේ නේද? අස්වැන්න නෙළුවෙන් පස්සේ මේ අස්වැන්නේ ගුණාත්මක භාවය රඳවලා තියාගන්න. ගුණාත්මක භාවය රඳවලා තියාගන්න පුතේ භාවිතා කරනවා මෙන්න මේ කයිටසෝන් කියන එක. එතකොට අපි ඒක අර ලස්සන වචන වලින් නිකන් හැඩවැඩ දාලා කියද්දි අපි කියනවා පසු අස්වනු තාක්ෂණයේදී කයිටසෝන් නිපදවීම මොකද? පසු අස්වනු තාක්ෂණයේදී අස්වැන්නේ ගුණාත්මක බව රඳවලා තියාගන්න. අස්වැන්නේ ගුණාත්මක බව රඳවලා තියාගන්න පුතේ අපි භාවිතා කරන මොනවද? කයිටසෝන් භාවිතා කරනවා. පසු අස්වනු තාක්ෂණයේදී අස්වැන්නේ ගුණාත්මක බව රඳවලා තියාගන්න අපි භාවිතා කරන මොනවද පුතේ? කයිටසෝන් භාවිතා කරනවා. හරිද? ගොඩක්ම පළතුරු වලදී තමයි භාවිතා කරන්නේ. ඊළඟට පුතේ විදේශ විනිමය නිපදවීමට විදේශ විනිමය නිපදවනවා කියලා කියන්නේ අපි ඉස්සෝ හදලා යවනවා පිටරට. දැන් ඔයා හිතන්නකෝ ලොකු හොටෙල්ස් වලට ගියාට පස්සේ තමයි අපිට අර ලොකු දඩ මෙතක් විතර අර ග්‍රෑම් 100ක් විතර මර ඉස්සෙක් අපිට කන්න හම්බෙන්නේ. නැත්තම් අපිට සාමාන්‍යයෙන් ඔය ගොඩක් අපි හිතමුකෝ මුහුදු වෙරළ වල ආසන්න ඉන්න කට්ටිය ඉන්නවනම් එයාලට හැකියාවක් තියෙනවා ගන්න. නැත්තම් සාමාන්‍යයෙන් අපිට අර ලොකු දඩි ඉස්සෙක් කන්න ඒ කියන්නේ අපිට හම්බෙන්නෙම නැහැ. අපි හම්බෙන්නේ මේ එන ඊනි බීජන් ඉස්සෝ වගේ මේ එන පතක් ඉස්සෝ ඉන්නවා. ඒ කියන්නේ මෙතක් විතර ලොකු ඉස්සෝ ඉන්නවා. එන දඩාර සයිස් ඉස්සෝ ඉන්නවා. මේ අල්ල සයිස් දැන් මම මේ පෙන්නන සයිස් ලොකු ඉස්සෝ ඉන්නවා පුතේ. හරිද? එයාලව ගොඩක් පිටරට යවන්න. අපිට කන්න හම්බෙන්නේ නැහැ. අපේ ලංකාවේ උන්ට රොඩ් හම්බෙලා පිටරට කට්ටියට තමයි යවන්නේ හොඳ ටික. දැන් තේකොළ ගත්තත් එහෙමනේ. තේකොළ හොඳ තේකොළ අපේ ලංකාවේ මිනිස්සු බොනවා අඩුයි. හරිද? ඒක ලොකු ගාණක් දීලා අපිට ගන්න වෙන්නේ. අපිට හම්බෙන්නේ තේ රොඩු ටික. ඒ වගේ තමයි ඉස්සගෙත් ඔය චූඩි ඉස්සෝ පිටරට යවන්න බැරි විකුණ ගන්න බැරි වගේ ඉස්සෝ තමයි අපිට වැඩි ගන්න විකුණ. එහෙම එකක් තියෙන්නේ. එහෙම කියලා නෑ අර ඉස්සන් ඉතින් ක්වොලිටිය වැඩි. හරිද? දැන් අපි කතා කරනවා තව ටික. විදේශ විනිමය උපයා ගැනීමට. හරි පුතේ. මාත්‍රකාව ඊට පස්සේ ඉස්සන් වගා කිරීම. දැන් ඉස්සන් වගා කිරීම කියලා ඉස්සෙක් අරන් ගිහලා පසේ හිටවන්නේ නෑ. හරිද? ඉස්සෝ වගා කරන්නේ වතුරේම තමයි. කියන්නේ පැල අපි වගා කරනවා පොළවේ ඒ වගේ වතුරේ ඉස්සෝ අපි තවාන් දාලා හදනවා. හරිද? හදලා තමයි ඔය අපිට ඕන විදිහට කණ්ඩ හරි පිටරට යවන්න හරි හදන්නේ. ඉතින් මාත්‍රකාව පුතේ ඉස්සන් වගා කිරීම. ඉස්සන් වගා කිරීම. ඉස්සන් වගා කිරීම. හරි.
ඉස්සන් වගාව යනු මොකද්ද මේ ඉස්සන් වගාව කියලා කියන්නේ? ඉස්සන් වගාව යනු. ඉස්සන් වගාව යනු මිනිස් පරිභෝජනය සඳහා මුහුදු ඉස්සන් හා කූනිස්සන් වගා කරන ජලජීවී ව්‍යාපාරයක්. ඉස්සන් වගාව කියලා කියන්නේ ඉතින් ඉස්සෝ සහ කූනිස්සෝ වගා කරන ජලජීවී ව්‍යාපාරයක්. ඉස්සන් සිය ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමට කරදිය හා කිවුල්දිය යන ජල පරිසර දෙකම යොදාගෙන යන්න වැදගත් කරුණක්. පුතේ ඉස්සා තමන්ගේ ජීවිකාව, ඒ කියන්නේ අපේ යාගේ මේ අර එයා හැදෙන්න, එයා වර්ධනය වෙන්න පුතේ කරදිය සහ මිරිදිය කියන නැත්නම් කිවුල්දිය සහ මේ කරදිය කියන දෙකම භාවිතා කරනවා. ඒ කියන්නේ මුහුදු වතුර සහ කලපු වතුර කියන දෙකම භාවිතා කරනවා. ඔය කිවුල්දිය තියෙන සාමාන්‍ය කලපුවේනේ, හරිද? එතකොට එයා මුහුදේ සහ කලපුවේ කියන දෙකේම තමයි හැදෙන්නේ. හරි. උදාහරණයක් ලෙස පුතේ ඉස්සාගේ තියෙනවා පශ්චාත් කීට අවධිය සහ වැඩුණු ඉස්සන් කියලා. පශ්චාත් කීට අවධිය සහ වැඩුණු ඉස්සන්. පශ්චාත් කීට අවධිය. ඊට පස්සේ වැඩුණු ඉස්සන්. පුතේ මේ පශ්චාත් කීට අවධිය තියෙන්නේ පුතේ කිවුල්දියේ. මෙයාලා ඉන්නේ කිවුල්දියේ. හරිද? මෙයා ඉන්නේ කරදියේ. මෙයා කිවුල්දියේ ඉන්නේ, අරයා කරදියේ ඉන්නේ. හරිද? මෙයා කිවුල්දියේ ඉන්නේ, අරයා කරදියේ ඉන්නේ. එතකොට පශ්චාත් කීට අවධිය කියලා කියන්නේ කිවුල්, වැඩුණු ස්ථාන ඉන්නේ කරදියේ. හරිද? වැඩුණු ස්ථාන ඉන්නේ කරදියේ. එතකොට දැන් මේ තමයි ප්‍රධාන අවධිය දෙකක්. පශ්චාත් කීට අවධිය කියලා කියන්නේ පුතේ පොඩි පැටවු කාලේ. හරිද? වැඩුණු ස්ථාන කියලා කියන්නේ ලොකු වෙන කාලේ. එතකොට පුතේ අපි පැටවු ටික තවාන් දානවා, කිවුල් වතුරේ අපි තවාන් දාලා ඊට පස්සේ මුහුදු වතුරට දාලා ලොකු කරලා හදලා ගන්න ඕනේ. හරිද? ඉතින් ඉස්සන් වගාව ප්‍රධානව වයඹ වෙරළ තීරයේ සුළු වශයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ සිදු කර. එහෙනම් ඉස්සන් වගාව සිදු කරන ස්ථාන ඔයා දාගන්නෙම කොච්චරයිද? හරි. වගාව සිදු කරන ස්ථාන. හරිද? වගාව සිදු කරන ස්ථාන. ලකුණු දෙකක් දැම්මා. එකක් තමයි වයඹ වෙරළ තීරය. වයඹ වෙරළ තීරය. හරිද? මෙයා තමයි මහා පරිමාණයේ වයඹ වෙරළ තීරය තමයි කරන්නේ. හරිද? වයඹ වෙරළ තීරය තමයි මහා පරිමාණයෙන් කරන්නේ. ඊට පස්සේ කරනවා පුතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ. මඩකලපුව. මේ කියන්නේ මේ ප්ලේස් නේ අහන්නේ, අපිට එන වැල් වට අරන් ඕනේ නැහැ. මඩකලපුවේ ආයෙ කරනවා. වයඹ වෙරළ තීරයේ මඩකලපුවේ තමයි ඉස්සන් වගාව වැඩිපුර කරන්නේ. ඉස්සන් වගාවේ ප්‍රධාන අවධි දෙකක් තියෙනවා. පශ්චාත් කීට අවධිය වැඩුණු ඉස්සනුයි, පශ්චාත් කීට අවධිය කිවුල්දිය කරනවා, වැඩුණු ඉස්සන් කරදිය කරනවා. ඉස්ස වගා කරන්නේ කොහෙද පුතේ? වයඹ වෙරළ තීරයේ මඩකලපුවේ. වයඹ වෙරළ තීරයේ මඩකලපුවේ. මෙයා තමයි පුතේ වැඩිම කරන්නේ. හරිද? වැඩිම මෙයා සුළු වශයෙන්. හරිද? ඊළඟට ඉස්සන් වගාවේදී ජීවන චක්‍රය පාලිත තත්ත්වයට සිදු කිරීමෙන් අපිට කරන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ පුතේ අපි පාලනය කරපු තත්ත්වයට, ඒ කියන්නේ පශ්චාත් කීට අවධිය මෙන්න මෙහෙම කරලා ඊට පස්සේ ඒ ඉස්සෝ ටික අරගෙන මුහුදු වතුරට දාලා අපි තත්ත්ව පාලනය කරනවා. දැන් ඉස්සට ස්වාභාවිකව හැදෙන්න දෙන්නේ නැහැ. අපි උගේ ජීවන චක්‍රය අපේ අතට අරගෙන අපි පාලනය කරනවා. ඉතින් මෙහෙම පාලනය කරපුවාම අපිට ලැබෙන වාසි මොනවද කියලා අහනවා. මෙහෙම පාලනය කරපුවාම අපිට ලැබෙන වාසි මොනවද කියලා අහනවා. අපිට පුතේ අස්වැන්න වැඩි කරගන්න පුළුවන්. ඇත්තටම ඉතින් දැන් මේක කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ අස්වැන්න වැඩි කරන එක. කියන්නේ ඉස්සෝ ප්‍රමාණය වැඩි කරගන්න. ඉස්සන්ගේ සයිස් එක වැඩි කරගන්න. අස්වැන්න වැඩි කරනවා කියන්නේ ඒක. එහෙනම් ඔයාලා ගන්න ඉස්සන් වගාවේදී ජීවන චක්‍රය පාලනය කිරීමෙන් වාසි. ජීවන චක්‍රය පාලනය කිරීමෙන් ලැබෙන වාසි. ජීවන චක්‍රය පාලනය කිරීමෙන් ලැබෙන වාසි. එක අස්වැන්න වැඩි වේ. දෙක එකම ප්‍රමාණයෙන් යුත් ඉස්සන් වැඩියෙන් ලබා ගත හැකි. නිකන් අර පටක රෝපණය වගේ වැඩක් මේ. හරිද? අස්වැන්න වැඩි වෙනවා. එකම ප්‍රමාණය, එකම සයිස් ඉස්සු හදා ගන්න පුළුවන්. එකම ප්‍රමාණයෙන් යුත් ඉස්සන් වැඩියෙන් ලබා ගත හැකි. පමණක් ලබා ගත හැකි කියලා ලියුවොත් වැරදි උත්තරය. මොකද වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි වැඩියෙන් ලබා ගත හැකි. එකම ප්‍රමාණයේ ඉස්සන් වැඩියෙන් ලබා ගත හැකි. දැන් MCQ වල එහෙම තියෙනවා. ඔය වචන වෙනස් කරලා ඒක හරිය අවධානයෙන් ඉන්න. MCQ වල එහෙම තියෙන පුතේ එකම ප්‍රමාණයේ ඉස්සන් පමණක් ලබා ගත හැකි කියලා. එහෙම තිබ්බොත් වැරදි. එකම ප්‍රමාණයේ ඉස්සන් පමණක් නෙමෙයි, එකම ප්‍රමාණයේ ඉස්සන් වැඩියෙන් ලබා ගත හැකි කියලායි තියෙන්න ඕන. ඊළඟට පුතේ වඩාත් හොඳින් විලෝපිකයන් පාලනය කළ හැකි. ඒ කියන්නේ පුතේ දැන් මේ ඉස්සෝ කණ්ඩ එන තව මාළු ಜಾති ඉන්නවනේ. හරිද? දැන් අපි හිතන්නකෝ කලපුවක් ගහලා, ඒ කලපුවේ ඇතුලේ අපිට කොටුවක් හරි මොකක් හරි ගහලා ඒක ඇතුලේ ඉස්සෝ ටික වගා කරොත් එහෙම
ඒක ඇතුළේ ඉස්සෝ ටික වගා කරොත් අර ඉස්සෝ කණ්ඩේන සත්තු අපි ඒ කොටුව ඇතුළට දාන්නේ නැහනේ. අපි එච්චර මොඩ නැහනේ. අපිට ඕනේ ඉස්සෝ ටික හදන්න විතරයි. ඉතින් අර ඉස්සෝ කන සත්තු අඩු වුණාම ඉස්සෝ ආරක්ෂා වෙනවා. විලෝපිකයෝ නැති වුණාම ඉස්සෝ ආරක්ෂා වෙනවා. ඉතින් අපිට පුළුවන්කම හම්බ වෙනවා අපේ යටතේ තියෙන කලපුවක් නිසා අපිට මේ විලෝපිකයෝ පාලනය කරන්න පුළුවන්. හරිද? වඩාත් හොඳින් විලෝපිකයන් පාලනය කළ හැකි වීම. වඩාත් හොඳින් විලෝපිකයන් පාලනය කළ හැකි වීම. වඩාත් හොඳින් විලෝපිකයන් පාලනය කළ හැකි වීම. ඊළඟට පුතේ කාලගුණික තත්ත්ව පාලනය මගින් වර්ධන වේගය වැඩි කළ හැකි වේ. කාලගුණික තත්ත්ව කියලා කියන්නේ පුතේ ගොඩක්ම මෙයාගේ උෂ්ණත්වය තමයි අපි පාලනය කරන්න ඕනේ. ඉස්ස වර්ධනය කරගන්න නම් ප්‍රධාන වශයෙන් උෂ්ණත්වය පාලනය කරන්න ඕනේ. ඔය උෂ්ණත්වය පාලනය කරලා අපිට වර්ධන වේගය අඩු වැඩි කරගන්න පුළුවන්. ගොඩක්ම වර්ධන වේගය අපි වෙනස් කරගන්න පුළුවන් වෙනවා. එතකොට කාලගුණික තත්ත්ව උදාහරණයක් විදිහට නැත්නම් කාලගුණික තත්ත්ව කියලා දැම්ම වරහණක් දාලා උෂ්ණත්වය. කාලගුණික තත්ත්ව කියලා අපි අදහස් කරන්නේ උෂ්ණත්වය. උෂ්ණත්වය පාලනය කිරීමෙන් වර්ධනය වේගවත් කරන්න පුළුවන්. වර්ධනය වේගවත් කළ හැකියි. නැත්නම් උෂ්ණත්වය පාලනය මගින් වර්ධනය වේගවත් කළ හැකියි. නැත්නම් කාලගුණය පාලනය මගින් වර්ධනය වේගවත් කළ හැකියි. එතකොට මොනවද? කරුණු හතරක් කිව්වා. අස්තන් වැඩි කරගත හැකිය, එකම ප්‍රමාණයෙන් යුත් ඉස්සන් ලබා ගත හැකිය, විලෝපිකයන් පාලනය කළ හැකිය, කාලගුණය පාලනය කිරීම මගින් වර්ධන වේගය වැඩි කරගත හැකිය. නැත්නම් උෂ්ණත්වය පාලනය මගින් වර්ධන වේගය වැඩි කරගත හැකිය. හරිද? ඔන්න පුතේ තව වැදගත් කරුණක් කියලා දෙන්න යන්න. මේක නිකන් තර ලකුණක් දාලා ලියා ගන්න. ඔය ඉස්සෝ කාණ්ඩයක් තියෙනවා පුතේ පෙනයිට් කාණ්ඩය කියලා. හරිද? කොටම සාමාන්‍ය පොදුවේ කියන්නේ පෙනයිට් කාණ්ඩය. හරිද? පෙනයිට් කාණ්ඩය කියලා කියනවා. පෙනයිට් කාණ්ඩය කියලා කියන පෙනයිට් කාණ්ඩයේ පුතේ මුළු ලෝකෙම ඉස්සෝ ඉන්නේ පෙනයිට් කාණ්ඩයේ ඉස්සෝ මුළු ලෝකෙම ඉන්නේ 110ක් විතර. පෙනයිට් ಜಾති ඒ කියන්නේ 110ක් තියෙනවා. වර්ග 110ක් තියෙනවා. මේ වර්ග 110න් වර්ග 31ක් පුතේ ශ්‍රී ලංකාවේ ඉන්න වෙන වැඩි ප්‍රමාණයක් 110න් 31ක් සාමාන්‍යයෙන් කීයද? 3න් එකකට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ ඇතුළේ ජීවත් වෙනවා. පෙනයිට් කාණ්ඩයේ ඉස්සන් 110ක් පමණ මුළු ලෝකෙම ඉන්නකොට ඒකෙන් වර්ග 31ක් ලංකාවේ ජීවත් වෙනවා. 3න් එකක් ලංකාවේ ජීවත් වෙනවා. හරිද? ඊට පස්සේ පුතේ මේ ඉස්සාගේ සැපයුම් ක්‍රියාදාමයේ අවධි 3ක් තියෙනවා. හරිද? ඉස්සාගේ සැපයුම් ක්‍රියාදාමයේ අවධි 3ක් තියෙනවා. හරිද? සැපයුම් ක්‍රියාදාමයේ අවධි 3ක් තියෙනවා. පළවෙනි අවධිය පුතේ සිද්ධ වෙන්නේ අභිජනන මධ්‍යස්ථානයේ. අභිජනන මධ්‍යස්ථානයේ. දෙක තවාන්. තුන වර්ධක පොකුණු. හරිද? අභිජනන මධ්‍යස්ථාන තුලදී තමයි පුතේ ඉස්සල්ලාම පිලව් හොම් පශ්චාත් කීටයන් නිපදවන්නේ. මේක ඇතුළේදී තමයි පිලව් ආය පශ්චාත් කීටය. ඒ කියන්නේ මෙහෙමයි. හරිද? දැන් මේ ඉස්සා කියන එකත් පුතේ පොඩි ඉස්සලාම පොඩි පණුවෙක් අර ඉස්ගෙඩිය වගේ චූටි පණුවෙක්. හරිද? අභිජනන මධ්‍යස්ථානයක් කියලා කියන්නේ මොකක් හරි නිකන් ඔය හිතන්න ලොකු මධ්‍යස්ථානයක්. හරිද? ලොකු හෝල් එකක් තියෙනවා. ඒක ඇතුලේ පුතේ ඉස්සෝ පැටව හදනවා. ඉස්සෝ පණුව හදනවා. ඉස්සෝ පැටව ටික ඉස්සලාම පිලව් පශ්චාත් කීටයන් අපි ඒ අභිජනන මධ්‍යස්ථානය තුල හදලා ඊට පස්සේ පුතේ තවාන් කියලා කියන්නේ මේ පශ්චාත් කීටය ටික වර්ධනය කරලා සමුද්‍ර තත්ත්ව වලට උන්න පුහුදු කරනවා. ඒ කියන්නේ දැන් මේ තවාන් කියලා කියන්නේ පුතේ මෙයාලා කලපු. ඉස්සෝ තවානක් කියලා කියන්නේ කලපුවක්. ඒ කියන්නේ දැන් ඔය මොහය කට තියෙන්නේ. ඒ කියන්නේ මොහය කටවල් ඊට පස්සේ මුහුද ආසන්නයේ පුතේ ගොඩබිම හරියෙන් වලවල් කපනවා. හරිද? මුහුද ආසන්නයේ ගොඩබිම හරියෙන් වලවල් කපපුවම පොළොවේ තියෙන වතුර ටිකයි මුහුදේ තියෙන වතුර ටිකයි එකට සෙට් වෙලා ඔතන එන්නේ කිවුල් වතුර. අපි කලපු කියලා කියනවා. හරිද? ඔය කලපු වලදී පුතේ මෙන්න මේ හදාගත්ත පිලව් ටික දාලා අර කලපු වතුරට දාලා මෙයාලව අපි ඉස්සල්ලාම මේ පිලව් ඉන්නේ සාමාන්‍ය සයිස් එකේ ඉස්සෝ වෙන්නේ. ඒ කියන්නේ ඔය අපි කන සයිස් එකේ ඉස්සෝ ඉන්නේ. අපි කන සයිස් එකේ ඉස්සෝ වෙනකන් ලොකු කරනවා. ඒක තමයි පිලව් මොකද්ද කරන්නේ? අපි පිලව් හෝ පශ්චාත් කීටයන් අපි වර්ධනය කරනවා. පිලව් නැත්නම් පශ්චාත් කීටයන් වර්ධනය කරනවා. හරිද? වර්ධනය කරනවා. ඊට පස්සේ පුතේ දැන් මෙන්න මේ කිවුල් වතුර ඉන්න ඉස්සෝ ටික
අපි මුහුදු වතුරට හුරු කරන්න ඕනේ. ඒක තමයි කියන්නේ සමුද්‍ර තත්ත්ව වලට හුරු කරනවා. සමුද්‍ර තත්ත්ව වලට හුරු කරනවා. හරිද? සමුද්‍ර තත්ත්ව වලට හුරු කරනවා. සමුද්‍ර තත්ත්ව වලට හුරු කරනවා. හරිද? සමුද්‍ර තත්ත්ව වලට. ඒ කියන්නේ අර මේ කිවුල් වතුරේ ඉන්න මේ මොකද අපේ ඉස්සෝ ටික අපි දැන් මුහුදු වතුරට හුරු කරනවා. ඇයි ඒ? අර ඉන්න ප්‍රමාණය ඉඳලා ලොකු සයිස් එකකට හදාගන්න. ඊට පස්සේ තමයි පුතේ මෙයාව කුඩා අවධියේ සිට විකුණන්න පුළුවන් තත්ත්වයට ලොකු කරන්නේ. වර්ධක පොකුණු වල තමයි කුඩා අවධියේ සිට මේකේ ගොඩක් තියෙන කරදිය පුතේ. හරිද? කුඩා අවධියේ සිට විකිණිය හැකි අවධියට වර්ධනය කරනවා. විකිණිය හැකි අවධියට මෙයාව වර්ධනය කරනවා. විකිණිය හැකි අවධියට මෙයාව වර්ධනය කරනවා. කුඩා අවධියේ ඉඳලා විකිණිය හැකි අවධියට මෙයාව මොකද කරන්නේ? වර්ධනය කරන එක කරනවා. හරිද? කුඩා අවධියේ ඉඳලා විකිණිය හැකි අවධියට වර්ධනය කරන එක කරනවා. හරිද? ওই ටික තමයි පුතේ අපිට ඉස්සෝ ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් මහ ලොකු කරුණු ටිකක් තිබ්බේ නැහැ. ඉස්සගේ ප්‍රධාන අවධි දෙකක් තිබ්බා. එකක් තමයි පශ්චාත් කීට අවධියයි අනිත් එක මොකද්ද? වර්ධක අවධියයි කියලා. ඉතින් මේ පශ්චාත් කීටෝ ටික හැදුවේ අපි ජනන මධ්‍යස්ථානවල. ඊට පස්සේ කලපු වතුරේ උංග අර සාමාන්‍ය මට්ටමට වර්ධනය කරගත්තා. විකුණන්න පුළුවන් තත්ත්වයට වර්ධනය කරගත්තේ කොහෙද? වර්ධක පොකුණු වල තමයි පුතේ වර්ධනය කරගත්තේ. වර්ධක පොකුණු වල තමයි යාලව වර්ධනය කරගත්තේ. හරිද? එතකොට මේ කොටස් ටික නම් කරගත්තා. මේකේ වැදගත් වචනයක් වුණේ කයිටසෝන් කියන එක. කයිටසෝන් භාවිතා කරා පසුවස්තුණු තාක්ෂණයේදී පළතුරු වල නැත්තම් ගුණාත්මක බරඳවල තියාගන්න අපි භාවිතා කරා. ඊට පස්සේ මෙයාගේ වැදගත් ඊළඟ කරුණ තමයි ඉදිරියට නිරපු සංයුක්තක්ෂ තිබ්බා. ආයේ ශීර්ෂ පෞච්චය ඊට පස්සේ උදරය එතන පෞච්චාන්තය. ඔන්න ඔය ටික තමයි ප්‍රධාන කරුණු ටික ඉස්සගේ මතක තියාගන්න තිබ්බේ. හරිද? එතකොට කිවුල් දියයි මුහුදු වතුරයි කියන දෙකම භාවිතා කරනවා. කිවුල් වතුර තමයි සාමාන්‍ය ගාණ්ඩල මේවා කරගන්නේ. ඊට පස්සේ මුහුදු වතුරට දාලා තමයි ඉස්සව ගොඩක් ලොකු කරගන්නේ. ඔය ටික තමයි ප්‍රධානව ඉස්සගෙන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඉස්සගෙන හොඳට තේරුණා නම් පුතේ අනිවාර්යයෙන්ම අමතක කර පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ SFT කරන යාළුවන්ට මේ වීඩියෝස් අනිවාර්යයෙන්ම share කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයිබෝවන්.